සන්තුසිත දෙව් රජුන්ට දෙවියෝ ඇරයුම් කරනවා. කාලෝ යං තේ මහවීර. මහවීරය ඔබට කාලෙ පැමිණිලා. උප්පජ්ජ මාත කුච්චයන්. පින්බර මව්ගේ කුසේ පිරිසඳ ගන්නට ඔබට කල් පැමිණිලා. සදේව කන්තාරයන්තු බුද්ධස්ව අමතම් පදං. දෙව් මිනිස්සු ලෝක සත්‍යයව සසර කතරින් එතර කරවනු වස් අමෘත පදේ වන නිවන සාක්ෂාත් කරන සේක්වා කියලා ඇලයුම් කළා. ඒ ඇරයුම් පිළිගෙන පංච මහා විලෝකන කරලා අපේ ශාස්තෘවරයන් වහන්සේ බවට පත්වෙන මහා පුරුෂයා මනුලොවට වඩිනවා. ලුම්බිනියේ සත් පිව්මන් පිපුණා. සිඟිති බෝසත් පුතා ඉපදිලා 29 හැවිරිදි විය වෙනකන් රාම්‍ය සුරම්‍ය සුභ කියන මාලිගාවල හැදී වැඩිලා සතර පෙර නිමිති දැකලා අබිනික්මන් කරනවා. ඒ අබිනිෂ්ක්‍රමණය කරලා යමුනා නදියෙන් එතර වෙද්දී ඔහු පෙරට ආවා. උන්වහන්සේ මහා අබිනික්මන සම්පූර්ණ කරා කියලා දැනගත්ත ගමන් ඔහු පෙරට ආවා. ශ්‍රමණයෙකුට සුදුසු වස්ත්‍රත් අරගෙන ඔහු පෙරට ආවා. කවරෙක් ගැනද මම මේ ඔහු කියලා කියන්නේ? ඒ මිත්‍රයා ගටිකාර පෙරට ආවා. ගටිකාරගේ හිත පිංගතුනේ අපි සරණ ගියපු අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපේ හිත ඇතුලේ තියෙන ශ්‍රද්ධාවට වඩා අමුතුම භක්තියකින් පිරීලා තිබ්බා කියන එක මේකෙන් තේරෙනවා. ඔහු පෙරට ආවා. ඇවිත් උන්වහන්සේට ශ්‍රමණ පරිස්කාර පිළිගන්නවා. සිද්ධාර්ථ මහා බෝධිසත්වයෝ තමන් ඇඳගෙන හිටපු ගිහි වස්ත්‍ර ඉවත් කරනකොට ඒ ගිහි වස්ත්‍ර ගටිකාර බ්‍රහ්මයා දෝතින් ගත්තනේ. ඒ ගිහි වස්ත්‍ර හිස්මුදුනේ තියාගත්තනේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සසුනේ අනාගාමී ශ්‍රාවකයෙක් අප මහා බෝධිසත්වයන්ගේ වස්ත්‍ර සිරස මත තියාගෙන ඒ වස්ත්‍රත් අරගෙන ගියා තමන්ගේ භවනට. තමන්ගේම එරදියෙන් සුවිසල් සෑයක් මැව්වා. අදටත් ඒ සෑය පූජනීයයි. සලුමින මහා සෑය. ඒ සලුමින මහා සෑයේ පූජනීයව වැඩ හිඳින්නේ පරම නික්ලේසී සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු නොවේ. ඒ සලුමින සෑයේ පූජනීයව වැඩ හිඳින්නේ අපට සැනසෙල්ල දෙනු පිණිස සසර ගමනේ පෙරම් පුරන් ආපු අප මහා බෝධිසත්වයෝ ගිහි වස්ත්‍ර විදිහට අන්තිමටම ඇඳගෙන හිටපු වස්ත්‍ර ටික ආන්ගේ සලුමින සෑයේ තැන්පත් වෙලා. ඒ නිසා අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකුයි පුදන්නේ. නමුත් අදටත් ගටිකාර බ්‍රහ්මයා බෝසතන් වහන්සේ උපදනවා. ඒ නිසා මේ පිදිය උත්තම් පුදනවා කියන එක කොච්චර හිතක් නුවණින් වැඩෙනකොට ජීවිතයක් නුවණින් වැඩෙනකොට කොච්චර පිදිය උත්තම් පුදන්න නැමෙනවද? හොද්දට තේරෙනවා මේ ගටිකාර බ්‍රහ්මයාගේ කතාවම ඇති. හිතක් ප්‍රඥාව මෝරන්න පිදිය උත්තම් ගාව පිංගතුනේ හොද්දට නැමෙනවා. නැමෙන්ට අපහසුතාවයක් නැහැ ප්‍රඥාව මේරුවන. ප්‍රඥාව මෝරලා නැතිකොට තමයි මේ නමන්ට අමාරු. බුදු පහනක් පත්තු කරන්න නිකන් පපුව හොස් ගාලා යනවා. මේ කාලේ මේ බුදුරජාණන් වහන්සේ නැතුව ඉද්දි මොකටද පහන් පත්තු කරන්නේ? බුදුරජාණන් වහන්සේට හදන වෙහෙරක් මනරම් හැදුවොත් එහෙම ඒකටත් චුට්ටක් නිකන් හිතපත් වෙලා යනවා. මේ බුදුරජාණන් වහන්සේලා වුණේ මේ දේශනා කළේ ප්‍රඥාව පිණිසයි බුදුරජාණන් වහන්සේලා දහම් දෙසුවේ. මොකටද ඔය මේ ලස්සන මන්දිර හදනවද? මේ මොනවද මේ? දුෂ්ප්‍රඥ භවයේ සංකේත. දුෂ්ප්‍රඥයාගේ సంతාන ඇතුලේ ශ්‍රද්ධාව කියන සරු බීජය රෝපණය වෙන්නේ නිකන් ගල් තලාවක දැම්මා වගේ. ඒ ශ්‍රද්ධාවට වැඩෙන්න ඉඩක් නැහැ. ඒක නිකාම්ම වෙනසිලා යනවා. ඒ නිසා හොඳ ප්‍රඥාවකින් තේරුම් අරගන්න බුදු සසුන් එකින් එක ගෙවින් ගිහිලා අපිට ගොඩාක් ශාසන මග හැරිලා. පින්වතුනි අපිට දැන් මුණ ගැහිලා
අප තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරා දහම් දෙසා මේ ලෝකයට පහළ වෙච්චි විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝණාගමන කියන ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගැන පවා අපිට කියා දීලා ඒ සත්බුදුරජාණන් වහන්සේලාව නිතියෙන් මදිමින් ජීවිතයට ඇති කරගත යුතු ආරක්ෂාවල් ගැන පවා කියලා දීලා පසේ බුදුරජාණන් වහන්සේලා ගැනත් දේශනා කරලා රහතුන් ගැනත් දේශනා කරලා ඒ සියල්ල නිමකොට පූර්ණ බුද්ධ කෘත්‍ය ඇතිව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලත් මේ වෙනකොට අවුරුදු 2000 ගානකුත් ඉක්ම ගිහින් අපිට තියෙන වාසනාව නැමැති දේ අග්ගිස්සේ අපි ඉන්නේ. අපිට ලැබිලා තියෙන එහෙම එකක්. වාසනාව කියන දේ අගම අග. මේක නැසෙන්න ඕන්න මෙන්න තියෙද්දි නිවෙන්න ලං වෙච්ච පහනක් වගේ. නිවෙන්න ලං වෙච්ච පහනක ආලෝකයෙන් ලෝකේ අඳුන ගන්නවා වගේ එකක් අපිට හම්බෙලා තියෙන්නේ. මේ තමයි වෙලාව. මේ වෙලාවේ තමන්ගේ ජීවිතයට හදාගත හැකි පිහිටක් ඉක්මනින් හදාගන්න